මතක තියාගනි. උඹට කෙලවිලා උඹ ලෙඩ ඇඳේ ඉන්න දවසට උඹේ යාළුවා එන්නේ නෑ බං උඹේ ඔළුව අත ගන්න. එහෙම උන් ඉන්නවා. එහෙම උන් හරි අඩුයි. හැබැයි එහෙම උනත් නැතත් උඹ වෙනුවෙන් උඹේ ටොපිය ගන්න ඉස්සරහට එන්නේ උඹේ අම්මයි තාත්තයි. ඒක අමතක කරන්න එපා. කවදා හරි දවසක උඹ වෙනුවෙන් වකුගඩුවක් දෙන්න වුණොත් උඹ වෙනුවෙන් ඇහැක් ගලවලා දෙන්න වුණොත් උඹ වෙනුවෙන් අතක් පයක් හරි කපා ගන්න වුණොත් මචං ඒ වැඩේ කරන්නේ උඹේ අම්මා තාත්තා විතරයි. right? අනේ මගේ යාළුවා ජීවත් වුණොත් මාත් සතුටින් කියලා වකුගඩුව ගලවලා දෙන යාළුවෝ ඉන්නවා මචං හින්දි ෆිල්ම් වල. හරි මේ හින්දි ෆිල්ම් නෙමෙයි මේක ඇත්ත ජීවිතේ. මේ ඇත්ත ජීවිතේ මචං. ඒක තේරුම් ගනින්. right? මේ ඇත්ත ජීවිතේ. ඒ ලාමක අදහස් තියාගනින් මචං චූටි කාලේ අපි පොඩ පරිණත වෙද්දි මචං අපේ මොලේ වර්ධනය වෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න තරම් අපේ මානසික මට්ටම හයි වෙන්න ඕනේ.